එම විකිරනවා කියලාත් හිතන්න කියලාත් කියලා දෙනවා. 600 වරක් 60 36000ක් රුපියල් වලින් එක දවසකට මේ බී රොටි වැඩෙන් ආදායමක් වශයෙන් හම්බෙනවා. හරිද? එතකොට මේ එම් බැලුවම හැබැයි හොඳයි නේද? එම් බැලුවම. මොකුත් නැති වෙනවා බී රොටියක් කරේ විකිරන මොකක් කරේ කියන්නේ දැන් සමහර කෙනෙක් ළමයි හිතනවා ඇති දවසකට 600ක් විකුණන එක නම් එහෙන අමාරුයි 600ක් කොහෙ විකුණන්නද කියලා. නෑ ළමයි දවසකට 600ක් විකුණන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර උදේට ඔෆිස් යන වෙලාවට මිනිස්සු ගැවසෙන තැනකයි. ඊට පස්සේ හවසට ඔෆිස් ඉවර වෙන ටයිම් එකට ඒක තමයි හොඳම ටයිම් එක. හවසට ඔෆිස් එක ඉවර වෙන ටයිම් එකට පොඩ්ඩක් ඔය ඔෆිස් තියෙන පැත්තක ටික වැඩිපුර ඔය කරත්තයක් වගේ තියන හිටියනම් සහ ඔය දවල් කෑම වෙලාවටත් ඉතින් 12ට එකට වගේ ඔෆිස් ක්‍රවුඩ් එක යනවනේ පොඩ්ඩක් එළියට. අන්න ඒ වගේ ළඟපාතක තියාගත්තා නම් නැත්නම් ඉස්කෝලේ ඇරෙන වෙලාවට යන්න ඉස්කෝලයක් ගාවට. හරි ඒ වගේ පොඩ්ඩක් මොබයිල් විදිහට වැඩේ කරන්න එනවා මේ. කරත් එක වගේ තමයි වැඩේ හොඳටම ගැලපෙන්නේ. ටිකක් කාලයක් ගිහලා දිනුනාට පස්සේ අර පොඩි ලොරියක් බට්ට ලොරියක් අරගෙන මේ ඒකේ වැඩේ කරගෙන එහෙම දිනු වෙන්න පුළුවන් ඉස්සරහට. පොඩි කරත් එකෙන් තමයි වැඩේ පටන් ගන්න. හැබැයි 600ක් කියන කරන්න පුළුවන් දෙයක්. ඔය ලොකු ඉස්කෝලයක් ගාව හිටියනම් එතනින්ම 100ක් 150ක් විකුණ ගන්න පුළුවන් ඉස්කෝලේ යන වෙලාවට. ඔෆිස් ටයිම් එකට ඔෆිස් ගාවින්. ඒතර සාමාන්‍යයෙන් 600ක් විකුණ ගන්න පුළුවන්. එතකොට 600ක් විකුණාම දවසකට 36000යි. අපි හිතමුකෝ මාසෙට වැඩ කරනවා කියලා දවස් 20ක්. දවස් 20ක් කියන්නේ 7,20,000ක් නේ. ඔව්. දවස් 10ක් ඕෆ් නිවාඩු රිසර්ච් කරන්න තියෙන්නේ රොටි වලින් පස්සේ ඊළඟ කෑම සම්බන්ධව රෙසිපීස් හද ඒ දේවල් වලට ඊළඟ දේවල් ප්ලෑන් කරන්න රොටිය තව නගා සිටවන්න ඕගලන්ට පුළුවන් දවස් 10ක් ගන්න මාසෙන්. මේ දවස් 20ක් රොටි විකුණන්න වාචන. 7,20,000ක් එනවනේ ආදායම ප්‍රොෆිට් මේ ඒක නෙවෙයි ඉන්කම් එක විතරයි. ඕකෙන් වියදම් ටික අඩු කරන්න ඕන. සාමාන්‍යයෙන් ඉතින් මේ කෑම කියන ඉන්ඩස්ට්‍රියේ ඒකේ විවිධ ප්‍රොෆිට් මාජින් තියෙනවා. නමුත් 140 50 ඔය ලෙවල් එකට යන අවස්ථාවක් තියෙනවා. එතකොට මේ අපි හිතමුකෝ 140ක් වගේ කිට්ටුව කියන්නේ. එතකොට 7,20,000 ගත්තම සාමාන්‍යයෙන් ලක්ෂ 3කට කිට්ටුව දෙකමාරක් තුනක් අතර ලක්ෂ දෙකමාරක් තුනක් අතර ප්‍රමාණයක් ප්‍රොෆිට් කරන්නත් පුළුවන්. එහෙම ලාභයක් වශයෙන් ලබන්නත් පුළුවන්. ඉතින් ඔක මේ අමත් පුළුවන්. ඉතින් බැරගමක් නැහැ. මේ වැඩේ කියන්නේ ඉතින් හැමෝටම හරියන වැඩක් නෙවෙයි. හැමෝම ඕමයි කියලා උඹලා මෙතන ඉන්නවා නම් ළමයි 1000ක් දැන් මේ වෙලාවේ ලයිව් එකේ 1000ක් දෙනාම හිට ඉඳන් මමත් යනවා රොටි හදන්න කියලා කරත් තරම් පාරට බහලා හරියන්නේ නැහැ. ඒක ඉතින් අර එහෙම කරන්න පුළුවන් එකකුත් නෙවෙයි. සහ අර ඔගේ ප්‍රශ්නේ තියෙන ඉතින් අර ලොකු අනාගතයක් නැහැ. ඉතින් කවදත් රොටි විකිණීම තමයි. ඉතින් එහෙමනම් අර රොටි හරහා ගිහිල්ලා ඔය KFC McDonald වගේ ලොකු ෆුඩ් චේන් එකකට යන්න එහෙම පටන් ගන්න ඕන. ඉතින් ඔයා මේ බලමු ඉතින් අපි මුලින්ම ඒ ලෙවල් බලමු වැඩේ කරගන්න. හරි ගියව නැත්තම් අවුලක් නැහැ. ලක්ෂ දෙකමාරක් මාසෙකට තියාගෙන ඉන්න එක ප්‍රශ්නයක් නැහැ. මේ එහෙම වැඩකට යන්න පුළුවන්. හරි.